ඔයා කවදා හරි හිතලා තියෙනවද සාමාන්‍ය මිනිස්සෙක්ට තමන්ගේ ශරීරයේ ශක්තිය සහ වේගය කොයිතරම් දුරට වර්ධනය කරගන්න පුළුවන්ද කියලා? නිකමට හිතන්න කැමරාවකටවත් අල්ලගන්න බැරි තරම් වේගෙන් අත්පා හසුරවන්න පුළුවන් මිනිස්සෙක් ගැන. අද අපි මේ කතා කරන්න යන්නේ නිකම් සටන් නළුවෙක් ගැන නෙමෙයි. තමන්ගේ ශරීරය ලෝකයේ තියෙන භයානකම ආයුධය බවට පත් කරගත්ත කවදාවත් කාටවත් කඩන්න බැරි පුදුමාකාර ලෝක වාර්තා 10ක් තියපු බෲස් ලී ගැනයි. මේ කතාව හන්දින්න ඔයාට තේරෙයි මිනිස්සු විදිහට අපිට කොච්චර දේවල් කරන්න පුරවන්ද, ඒ වගේම මනසයි ශරීරයයි එකතු වුණාම ඒක කොයිතරම් ප්‍රබල ශක්තියක් බවට පත් වෙනවද කියලා. ගොඩක් අය බෲස් ලී ගැන දන්නේ චිත්‍රපට හරහා වුණාට එයාගේ ඇත්ත ජීවිතේ ඊට වඩා ගොඩක් වෙනස් වගේම ගැඹුරුයි. අපි අද මේ වාර්තා දිහා බලන්නේ නිකම්ම කරුණු ටිකක් විදිහට නෙමෙයි. මේ හැම ක්‍රියාවක් පිටිපස්සෙම තියෙන විද්‍යාව සහ එයාගේ මනස ක්‍රියාත්මක වුණ විදිය ගැන අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. පළවෙනි කාරණාව විදිහට අපි යාගේ විශ්වාස කරන්න බැරි වේගය ගැන කතා කරමු. බෲස් ලීගේ අත්වල වේගය කොච්චරද කිව්වොත් ඒ කාලේ චිත්‍රපට රූගත කරන්න තිබුණු සාමාන්‍ය කැමරාවලට එයාගේ පහරවල් සටහන් කරගන්න බැරි වුණා. ඒ කාලේ කැමරාවල තත්පරයකට රූපරාමු 24ක් සටහන් වුණත් බෲස් ලීගේ වේගය ඊට වඩා ගොඩක් වැඩි වුණා. මේ නිසාම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට සිද්ධ වුණා තත්පරයකට රූපරාමු 32ක් සටහන් වෙන විශේෂ කැමරා පාවිච්චි කරලා ඊට පස්සේ ඒ වීඩියෝ එක සාමාන්‍ය වේගයට අඩු කරලා මිනිස්සුන්ට පෙන්වන්න. මේක ඇහුවම ඔයාට හිතා ගන්න පුළුවන් නේද ඒ වේගය කොච්චරද කියලා? සාමාන්‍ය මිනිස්සෙක් ඇහැ පියන වේගයටත් වඩා අඩු කාලයකින් එයාට පහරවල් කීපයක් එල්ල කරන්න පුළුවන්කමක් තිබුණා. මේක හුදෙක් ශාරීරික වේගයක් විතරක් නෙමෙයි, එයාගේ මොළයේ ඉඳලා මාංශ පේශී දක්වා පණිවිඩ ගමන් කරන වේගය කොයිතරම් දියුණු කරලා තිබුණද කියන එකට හොඳම උදාහරණයක්. දෙවැනි පුදුමාකාර කාරණාව තමයි අඟල් එකේ පහර. ඔයා මේ ගැන අනිවාර්යෙන්ම කලින් අහලා ඇති. සාමාන්‍යයෙන් කෙනෙක්ට හයියෙන් පහරක් ගහන්න නම් අත ගොඩක් පිටිපස්සට අරගෙන වේගයෙන් ඉස්සරහට ගේන්න ඕනේ. ඒත් බෲස් ලී තමන්ගේ ඉලක්කයේ ඉඳලා හරියටම අඟල් එකක් දුරින් අත තියාගෙන එල්ල කරන පහරකින් සාමාන්‍ය මිනිස්සෙක්ව අඩි ගාණක් පිටිපස්සට විසි වෙලා යන්න ගහන්න පුරුවන් ශක්තියක් ගොඩනගාගෙන හිටියා. මේක නිකම්ම මැජික් එකක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම ශාරීරික මාංශ පේශී සහ ස්නායු පද්ධතිය එකම මොහොතක ක්‍රියාත්මක කිරීමේ අපූර්ව විද්‍යාවක්. පාදයේ ඉඳලා උකුල හරහා අත දක්වා තමන්ගේ මුළු ශරීරයේම ශක්තිය එක තැනකට එකම මොහොතක එකතු කරලා තමයි එයා මේ පහර එල්ල කරන්නේ. මේ වගේ දෙයක් කරන්න අවුරුදු ගානක නොනවතින පුහුණුවක් සහ දැඩි මානසික ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. තුන්වෙනි කාරණාව තමයි ඇඟිලි දෙකේ පුෂ්-අප්. අද කාලේ ජිම් එකකට ගිහින් ඇඟ හදාගන්න ගොඩක් අයට සාමාන්‍ය පුෂ්-අප් එකක් ගහන්නත් ලොකු මහන්සියක් දරන්න වෙනවා. ඒත් බෲස් ලී තමන්ගේ එක අතක මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල විතරක් පාවිච්චි කරලා මුළු ශරීරයේම බර උස්සගෙන පුෂ්-අප් ගහන්න පුරුදු වෙලා හිටියා. මේක කොච්චර අමාරු දෙයක් කියලා ඔයාට තේරෙනවා ඇති. මේ වගේ දෙයක් කරන්න තමන්ගේ මාංශ පේශී වලට වඩා තමන්ගේ මනස ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. වේදනාව දරාගෙන තමන්ගේ සීමාවන් පුළුල් කරගන්න එයාට තිබුණ හැකියාව තමයි මේ වාර්තාව පිටිපස්සේ තියෙන ලොකුම රහස. ඇඟිලි දෙකකින් මුළු ශරීරයේම බර සමබර කරනවා කියන්නේ භෞතික විද්‍යාත්මකවත් ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. හතරවෙනි කාරණාව විදිහට අපි කතා කරන්නේ එයාගේ පහරවල් වල තිබුණ බර සහ බලය ගැනයි. බෲස් ලී කියන්නේ ගොඩක් ලොකු මහත ශරීරයක් තිබුණ කෙනෙක් නෙමෙයි. එයාගේ බර රාත්තල් 130ක් විතර තමයි උනේ. ඒත් එයා එල්ල කරන පහරවල් වල ශක්තිය හරියට ලෝකශූර බොක්සිං ක්‍රීඩකේ මොහමඩ් අලීගේ පහරවල් වල ශක්තියට සමාන වුණා කියලා තමයි ගොඩක් තැන්වල වාර්තා වෙන්නේ. මොහමඩ් අලී කියන්නේ බෲස් ලීට වඩා ගොඩක් බරින් සහ උසින් වැඩි කෙනෙක්. එහෙම වෙලත් මේ පොඩි මිනිස්සයා කොහොමද ඒ වගේ දැවැන්ත ශක්තියක් පිටකලේ කියන එක අදටත් පුදුමයට කරුණක්. බරින් අඩු වුණත් වේගයේ උපරිමයට වැඩි කිරීම හරහා බලය ගුණණය වෙනවා කියන භෞතික විද්‍යා මූලධර්මය බෲස් ලී තමන්ගේ ශරීරයේම ඔප්පු කරලා පෙන්නුවා. පස්වෙනි පුදුමාකාර කාරණාව තමයි වාතයට වීසි කරන සහල් ලැටයක් බිමට වැටෙන්න කලින් චොප්ස්ටික්ස් දෙකකින් අල්ලගන්න. ඔව් ඔයාට ඇහුණ හරි. පොඩි සහල් ලැටයක්. මේකෙන් පෙන්눔 කරන්නේ එයාගේ ඇස් සහ අත් අතර තිබුණු පුදුමාකාර සම්බන්ධය සහ අවධානය කොච්චර තියුණුද කියන එකයි. තමන්ගේ මනස එකම අරමුණකට යොමු කරලා බාහිර ලෝකේ වෙන කිසිම දෙයකට අවධානය නොකර ඉන්න එයා පුහුණු වෙලා හිටියා. මේක සටන් කලාවට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතයේ වැඩවලට වුණත් කොච්චර වැදගත් වෙනවද කියලා ඔයාට හිතෙනවා ඇති නේද? අවධානය කියන දේ උපරිමයට ගිනිච්චාම මිනිස් එසට ග්‍රහණය කරගන්න පුළුවන් දේවල් වල සීමාවන් පුළුල් වෙනවා. හයවෙනි කාරණාව විදිහට අපි කතා කරන්නේ එයාගේ පාදවලින් එල්ල කරන පහරවල් ගැනයි. සාමාන්‍යයෙන් බොක්සිං ක්‍රීඩකයන් පුහුණු වෙන්න පාවිච්චි කරන ලොකු වැලි කොට්ටු ඔයා දැකලා ඇති. මේවා ගොඩක් බරයි වගේම හෙල්ලන්නත් අමාරුයි.
ඒත් බෲස් ලී මේ වගේ රාත්තල් 300ක් විතර බර වැලි කොට්ටුවකට එක පයින් ගහලා ඒක සිවිල්ලෙම වදින තරමට විසි කරන්න සමත් වෙලා තියෙනවා. මේ තරම් දෙයක් එක පයින් පාරක් ගහලා ඒ තරම් උසකට විසි කරන්න නම් ඒ කකුලේ තියෙන ශක්තිය සහ වේගය කොච්චර වැඩි වෙන්න ඕනේ. මේ දේවල් එයා කලේ කිසිම විශේෂ උපකරණයක් පාවිච්චි කරලා නෙමෙයි. Tamanගේ ශරීරයම ලෝකයේ තියෙන හොඳම යන්ත්‍රයේ විදිහට පාවිච්චි කරලා තමයි එයා මේ ශක්තිය ගොඩනගාගෙන හිටියේ. දෙවනි ලෝක වාර්තාව තමයි ඩ්‍රැගන් ෆ්ලැග් කියන ඉරියව්ව. මේකෙදි කරන්නේ බංකුවක දිගා වෙලා උරුහෙෂ් වලින් විතරක් බර දරාගෙන මුළු ශරීරයම පොළවට සමාන්තරව වාතයේ තියාගෙන ඉන්න එකයි. මේක කරලා බැලුවොත් ගියොත් සාමාන්‍ය කෙනෙක්ට බඩේ මාංශ පේශි ඉරෙන්න උනත් පුළුවන්. ඒත් බෲස් ලී මේ ඉරියව්වෙන් සෑහෙන වෙලාවක් කිසිම අපහසුාවක් නැතුව ඉන්න පුරුවන්කමක් තිබුණා. එයාගේ ශරීරයේ මැද කොටස එහෙම නැත්නම් කෝ එක කොච්චර ශක්තිමත්ද කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ශරීරයේ සමබරතාවය පවත්වා ගන්න ඕනෑම දිශාවකට ඉක්මනින් හැරෙන්න මේ ශක්තිමත් මැද කොටස එයාට ගොඩක් උදව් වුණා. 8 වෙනි පුදුම හිතන කාරණාව තමයි තත්පරයක් ඇතුළේ එයාට එල්ල කරන්න පුළුවන් වුණ පහරවල් වල ප්‍රමාණය. වාර්තාවල හැටියට බෲස් ලීට එක තත්පරයක් ඇතුළත පහරවල් 9ක් එල්ල කරන්න පුළුවන් කමක් තිබුණා. නිකමට හිතලා බලන්න තත්පරයක් කියන්නේ කොච්චර පොඩි කාලයක්ද කියා. ඒ පොඩි කාලය ඇතුළත එකක් දෙකක් නෙමෙයි පහරවල් 9ක්. මේ අසීමිත වේගය නිසාම එයා එක්ක සටන් කරන්න ආපු ගොඩක් අයට එයා ගහන්නේ කොහෙන්ද කොහොමද කියලා හිතා ගන්නවත් වෙලාව තිබුණේ නැහැ. මේක තනිකරම ස්නායු පද්ධතිය සහ මාංශ පේශීවල අපූර්ව එකමුතුවක් විදියට හඳුන්වන්න පුරුවන්. 9 වෙනි කාරණාව එයාගේ ශරීරයේ තිබුණ මේද ප්‍රතිශතය ගැනයි. සාමාන්‍යයෙන් ලෝකයේ ඉන්න හොඳම මලත ක්‍රීඩකයෙකුට වුණත් ශරීරයේ මේද ප්‍රතිශතය 6ක් හෝ 8ක් විතර වෙනවා. ඒත් බෲස් ලීගේ ශරීරයේ මේද ප්‍රතිශතය සමහර කාලවලදී 101ක් විතර තිබුණ කියලා වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. මේක ඇත්තටම මිනිස්සෙක්ට ජීවත් වෙන්න පුරුවන් අවම මේද ප්‍රතිශතයට වඩා අඩු වගයක්. මේ නිසා එයාගේ හැම මාංශ පේශියක්ම ඊටමත් පැහැදිලිව පේන්න තිබුණා. හැබැයි මේ තත්ත්වය පවත්වා ගන්න එයා කොච්චර කැපකිරීමක් කරන්න නැද්ද? එයාගේ කෑම බීම, නිින්ද, පුහුණු වීම මේ හැම දෙයක්ම ඊටමත් ක්‍රමානුකූලව තමයි සිද්ධ වුනේ. අවසාන වශයෙන් 10 වෙනි කාරණාව විදිහට අපි කතා කරන්නේ භෞතික වාර්තාවකට වඩා එයාගේ මානසික ශක්තිය ගැනයි. බෲස් ලී කියන්නේ දරුණු කොන්දේ ආබාධයක් නිසා වෛද්‍යවරු කවදාවත් ආයෙත් සටන් කරන්න බෑ කියලා තීරණය කරපු කෙනෙක්. ඒත් එයා ඒ තීරණය නිකම්ම බාරගත්තේ නෑ. මාස ගානක් ඇඳට වෙලා ඉන්න ගමන් එයා තමන්ගේ මනස පුහුණු කළා වගේම පොත්පත් කියවලා තමන්ගේ දැනුම වර්ධනය කරගත්තා. සම්පූර්ණයෙන්ම සුව වුණාට පස්සේ එයා කලින්ට වඩා ශක්තිමත්ව නැගිට්ටා. අමාරුම කාලවලදී පවා තමන්ගේ අරමුණ අතහැරින්නේ නැතුව වැඩ කරන්න එයාට තිබුණ මේ මානසික ශක්තිය තමයි මේ අනිත් හැම වාර්තාවකට වඩා වටිනාම සහ කඩන්න අමාරුම වාර්තාව. ඉතින් ඔයාට දැන් පැහැදිලි ඇති බෲස් ලී කියන්නේ නිකම් චිත්‍රපට නළුවෙක් නෙමෙයි කියලා. එයා තමන්ගේ ජීවිතය තුළින් මුළු ලෝකෙම පෙන්නවා මිනිස්සෙක්ට තමන්ගේ සීමාවන් කොච්චර දුරට වෙනස් කරන්න පුළුවන්ද කියලා. මේ වාර්තා 10 කඩන්න තියා හිතන්නවත් බැරි ඇයි කියලා ඔයාට දැන් හොඳටම තේරෙනවා ඇති. මේ හැම දෙයකින්ම ඔයාගේ ජීවිතයටත් ලොකු ආදර්ශයක් එකතු වෙනවා ඇති කියලා මම හිතනවා. තමන්ගේ අරමුණක් වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙනවනල් සහ මනස ශක්තිමත්ව තියාගන්නවනල් මේ ලෝකේ බැරි දෙයක් නැහැ කියන එක තමයි බෲස් ලී අපිට කියලා දුන්න ලොකුම පාඩම. මේ වගේ අපේ ජීවිතේ වටිනා අලුත් විදිහට හිතන්න පුරුදු කරන තවත් අලුත් කතාවක් අරගෙන මම ආයෙත් එන්නම්.